නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සබ්බාසව සංවර පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමිති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේත් මේ පින්තුන් ධම්මසවන කාලෝ කෙටි ධර්ම දේශනාවන් ඔස්සේ විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ සබ්බාසව සූත්‍රය ඇසුරෙන් සිදු කරනු ලබන හතරවන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. අපි සබ්බාසව සූත්‍රය ඇසුරෙන් සිදු කරනු ලබන තුන්වන ධර්ම දේශනාවෙන් සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකාස ආරාමයේ කියන මේ මාතෘකා පාඨය පිළිබඳව තරමක් දීර්ඝව ධර්ම කාරණාවන් සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට අද බලාපොරොත්තු වන්නේ මේ සබ්බාසව සූත්‍රයේ සඳහා බුදුරජාණන් වහන්සේ විසින් මාතෘකා කරන්නට යෙදුණා වූ සබ්බාසව සංවර පරියායං වූ භික්ඛවේ දේසිස්සාමි කියන මේ පාඨය ඔස්සේ ඉදිරියට ධර්ම දේශනාවන් සිදු කරන්නට. අපිට අවසාන වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ අනාථපිණ්ඩිකස්ස ආරාමයේ කියන පාලි පාඨය තමයි සාකච්ඡා කරන්නට යෙදුනේ. එතකොට අද එතන ඉඳන් ඉදිරියට මේ ධර්ම කාරණාවන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබට ඒ ඔස්සේ මේ ධර්ම කාරණාවන් පිළිබඳව අවබෝධය වැඩි කරගන්න පුළුවන් හැකියාවක් තිබෙන නිසා. පින්වත්නි, එතකොට අපි මේ වන විට සාකච්ඡා කරා මේ ධර්ම කාරණාවන් ඔස්සේ නිදාන වර්ණනාවක් කොච්චර වැදගත්ද, ඒ වගේම ධර්මයේ ඉගෙන ගන්න කෙනෙක් අනුපිළිවෙලින් ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. ඒ වගේම අටුවා ටීකාදී ධර්ම ග්‍රන්ථ ඇසුරු කරමින් ඒ ධර්ම කාරණාවන් ඔස්සේ තමන්ගේ ධර්ම ඥානය වර්ධනය කරගත යුතුයි කියන කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට අපි ගියවර අවසාන වශයෙන් අනාථපිණ්ඩිකස්ස ආරාමයේ කියන පදයට එහි පදගතාර්ථත් ඒ වගේම අර්ථයනොත් විමසන්නට යෙදුණා. එතකොට මේ ඔස්සේ අපි දැනගන්නට ඕන, ඉගෙන ගන්නට ඕන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි සේනාසන සම්පත්තිය කියන කාරණාව. මෙතනදී සේනාසන සම්පත්තිය කියන කාරණාව ඉගෙන ගන්න කලින් අපි සේනාසන කියන පදය හැදිලා තියෙන්නේ කොහොමද කියන කාරණාව කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ගොඩාක් වෙලාවට අපේ සමාජ විවහාරයේ සේනාසනය කියපු ගමන් අපේ මිනිස්සුන්ට නැත්නම් අපේ උපාසක උපාසිකාවන්ට එකවරම මනසට අදහසක් එන්නේ සේනාසනය කියලා කියන්නේ විහාරස්ථානය නැත්නම් අරණ්‍ය සේනාසනය ආදී කොට ඇති විශේෂයෙන්ම වනගතව තිබෙන අරණ්‍ය සේනාසනය කියන අර්ථය තමයි එන්නේ. නමුත් ඒ විවහාරය අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක බලනකොට අරණ්‍ය සේනාසනය කියන අර්ථය නැත්නම් සේනාසනය කියපු ගමන් වනගත පරිසරයක් කියන අර්ථය මනසට එන එක මොනතරම් වැරදි සහගතද කියලා මෙහි අර්ථකථනයත් එක්ක නැත්නම් අටුවා විවරණත් එක්ක දැනගත යුතුයි. සේනාසන කියන පදය හැදිලා තියෙන්නේ සයන කියන පදයට ආසන කියන පද දෙක එකතු වීමෙන්. සයන කියන පදයට ආසන කියන පදයට එකට එකතු වීමෙන් තමයි සේනාසන කියන නම භාවිතා වෙලා තියෙන්නේ. එතකොට සයන කියලා කියන්නේ නිදා ගන්නා ස්ථානය කියන අර්ථයයි. ඒ වගේම ආසන කියලා කියන්නේ වාඩි වන ස්ථානයයි. මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. සයන කියලා කියන්නේ නිදා ගන්නා නැත්නම් සැතපෙන ස්ථානය. ආසන කියලා කියන්නේ වාඩි වෙන නැත්නම් හිඳගෙන සිටින ස්ථානය. එහෙනම් යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් යම් අවස්ථාවක තමන්ගේ ඉරියව් පැවැත්වීමේදී නැත්නම් තමන්ගේ මහානදම් කටයුතු සිදු කිරීමේදී තමන්ට විවේක සුවයෙන් ගත කිරීම සඳහා සැතපී වැදෑරීම සඳහා ඒ වගේම හිඳගෙන සිටීම ආදී කොට ඇති ඉරියව් පැවැත්වීම සඳහා යම් භූමි භාගයක් යම් ප්‍රදේශයක් පරිහරණය කරනවා නම් අන්න ඒ ප්‍රදේශයට තමයි සේනාසනය කියලා කියන්නේ. තේරුණාද? එහෙනම් සේනාසන සම්පත්තිය
එවැනි ස්ථානයක් මොන වගේ සකස් වෙන්න ඕනද? එවැනි ස්ථානයක් මොන වගේ පහසුකම් තියෙන්න ඕනද කියන කාරණාව තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. තොර සේනාසන සම්පත්තිය කියලා කියන්නේ මෙතනදී භික්ෂුවකට නැත්නම් මහානදම් කරන සීල සමාධි ප්‍රඥාදී ගුණ කඳු වර්ධනය කරන තමන්ගේ ශාසනික වත්පිළිවෙත් සිද්ධ කරන භික්ෂුවකට යම් සෙනසුනක නැත්නම් සුදුසු සේනාසනයක වාසය කිරීම සඳහා එම සේනාසනයෙහි අඩංගු විය යුතු ප්‍රධාන අංග පහක් තියෙනවා. ඒ අංග පහ පිළිබඳව තමයි මේ සේනාසන සම්පත්තිය යටතේ සාකච්ඡා කරන්නේ. එතකොට යම් සේනාසනයක් සුදුසු ස්ථානයක් වෙන්න නම් මෙන්න මේ අපි කියන කරුණු පහෙන් යුක්ත වෙන්නට ඕනේ කියලා අටුවාචාර්යෝත්තමයන් වහන්සේලා විසින් ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සේනාසනයක් කිව්වහම අපි බලාපොරොත්තු වන විවහාරයත් එහි අඩංගු විය යුතු කරුණු කාරණා මොනවද කියන කාරණාවත් මේ තුලදී පරීක්ෂාවට ලක් විය යුතුයි. පළවෙනි කාරණාව තමයි ගමට ඊතා දුර හෝ ඊතා ලං නොවු ගමනාගමනයට ඊතා පහසු ස්ථානයක් විය යුතුයි. මේක තමයි පළවෙනි කාරණාව බවට පත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අතීතයේ ගොඩාක් වෙලාවට භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ යෙදුණානේ. ඒ වගේම ඒ නිසා උන්වහන්සේලාට බොහෝ වෙහෙසක් දරලා ඊතා දුර ගමකට පිණ්ඩපාතයේ වැඩම කරන්නට යෙදුනොත් පසුව ඒ ගමන් වෙහෙස නිසා උන්වහන්සේලාට සේනාසනයට වැඩම කරලා ආපසු වැඩම කරලා තමන්ගේ මහාන කටයුතු කර ගැනීමේදී දවසම විවේක ගැනීමට සිද්ධ වෙනවා. මොකද කායික අපහසුතාව නිසා. අන්න ඒ නිසා උන්වහන්සේලාගේ පහසු විහරණය සඳහා මේ අපි සේනාසනයක් තෝරා ගැනීමේදී එම සේනාසනය ගමට ගොඩාක් ලං වුණොත් ඒක බාධාවක් වෙනවා. ඊට දුරස් වුණොත් බාධාවක් වෙනවා. එහෙනම් බාධා දෙකක් තියෙනවා. පහසුකම් දෙකක් තියෙනවා. එකක් තමයි ගමට වඩාත් ලං නොවිය යුතුයි. ගමට වඩාත් දුරස් නොවිය යුතුයි. ඇයි ගමට වඩාත් ලං නොවිය යුතුයි කියලා කියන්නේ? ගමට ගොඩාක් සේනාසනය ලං වුණාට පස්සේ නිරන්තරයෙන් පුංචි දරුවෝ ඒ වගේම දායක කාරකාදී පින්නතුන් එම අරණ්‍ය සේනාසනය හෝ නැත්නම් ඒ සේනාසනයට පිවිසෙන්න පටන් ගන්නවා. අන්න එතකොට Tamanට වර්ධනය කරන්නට බලාපොරොත්තු වන සමත විදර්ශනාදී භාවනා කර්මස්ථාන වර්ධනය කර ගැනීමේදී යම් යම් අපහසුතා ඇති වෙන්නට පුළුවන්, බාධා ඇති වෙන්නට පුළුවන්. අන්න ඒක නිසා ඒ වගේම ගමේ සමහරවට ශබ්ද නැගෙන අවස්ථා තියෙනවා, විවිධ කර්මාන්ත කරන අවස්ථා තියෙනවා. එතකොට ඒවල ශබ්ද නිසා අර භාවනා කර්මස්ථානයන් සමෘද්ධිමත් කරගන්න යම් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ගොඩාක්ම ලංවුණු ස්ථානයක් නොවිය යුතුයි කියලා කියනවා. ඒ වගේම බොහෝ දුරස්ව ස්ථානයක් නොවිය යුතුයි. බොහෝ දුරස් වුනහම Tamanට අසනීපයක් වුණොත්, හදිසියක් වුණොත් මේ ප්‍රදේශයේ වාසය කරන උපාසක උපාසිකාවන්ට නැත්නම් ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට දැනුම් දෙන්නට හෝ නැත්නම් පිණ්ඩපාත චාරිකාවේදී Tamanට අධික වෙහෙසක් දැරීම නිසා පසුව ඒ බණ භාවනාදී කටයුතු වල නිරත වෙන්න අපහසුතාව ඇති වෙනවා. අන්න ඒක නිසා පළවෙනි කාරණාව කියනවා සේනාසන සම්පත්තියේදී ගමට ඊතා දුර හෝ නැත්නම් ඊතා ළඟ හෝ නොවූ ගමනාගමනයට පහසු ස්ථානයක් විය යුතුයි කියලා පළවෙනි ධර්ම කාරණාව හැටියට දේශනා කරනවා. දෙවැනි එක තමයි දහවල් කාලයේ ජනාකීර්ණ නොවිය යුතුයි. රාත්‍රී කාලයේදී නිශ්ශබ්ද ස්ථානයක් විය යුතුයි. අන්න අරහා සමානෝම කියනවා දෙවැනි කාරණාව තමයි රාත්‍රියේදී බොහෝ මිනිසුන් ගැවසෙන ස්ථානයක් බවට පත් වුණොත් ඒ මිනිසුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නටත් ඔවුන් හා කතාබස් කරන්නට ඔවුන් හා සතුරු සාමිච්චියේ දෙන්නට අවස්ථාව සැලසෙන නිසා Tamanට කාලය සම්බන්ධව විවේක කාලය බොහොම අඩු වෙනවා බණ භාවනාදී කටයුතු සිද්ධ කරගන්නට. අන්න ඒක නිසා එහෙම නොවිය යුතුයි. ඒ වගේම රාත්‍රියේදී බොහොම නිශ්ශබ්ද වෙන්නට ඕනේ. රාත්‍රියේදී බොහොම නිශ්ශබ්ද වෙන්නට ඕනේ. සමහර අවස්ථා තියෙනවා. රාත්‍රී කාලයේ පවා සමහර ග්‍රාමීය කර්මාන්ත නිසා රාත්‍රී කාලයේ පවා ශබ්ද නැගෙන අවස්ථා තියෙනවා. අපි වර්තමානයේ ගත්තත් සමහරලාට සමහර කර්මාන්ත ශාලා
සමහර වැඩ රාජකාරී ඉදිකිරීම් ආදී කටයුතු රාත්‍රී කාලයේ සිද්ධ කරන අවස්ථාවල බොහෝ ශබ්ද ඇති වෙනවා. ඉතින් අන්න ඒ වගේ පරිසරයක් නොවිය යුතුයි කියලා දෙවනි ධර්ම කාරණාව හැටියට දේශනා කරනවා. තුන්වෙනි ධර්ම කාරණාව තමා මැසි මදුරු අවුසුලම් නයි පොළොන් ආදී කොට ඇති සත්වයින්ගෙන් හානි නොවන ස්ථානයක් විය යුතුයි. ඒකට හේතුව තමා බණ භාවනා කරන්න ගියොත් නිතර මැසි මදුරුවන් ආදී කොට ඇති සත්වයින්ගෙන් බාධා එල්ල වෙනවා නම් අන්න එතකොට භාවනා කර්මස්ථානය මනාව සමෘද්ධිමත් කරගන්න ලැබෙන්නේ නැහැ. හිත එක තැනක තියාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එක්කෝ ඒ සඳහා අවශ්‍ය කරන උපක්‍රම අපි හිතමුකෝ මදුරුවන්ගෙන් හානි නොවන මදුරු දැලක් හෝ එවැනි යම් කිසි දෙයක් භාවිතා කිරීම ආදී කොට ඇති දෙයක් එහෙමනම් සිද්ධ කරන්නට ඕනේ. ඒත් අපි හිතමුකෝ අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව විතරක් භාවනා කරන්නේ යම් අවස්ථාවල අනෙකුත් ඉරියව් භාවිතා කරනවා විශේෂයෙන් සක්මන් භාවනාව වගේ භාවනාවන් සිද්ධ කරනකොට අපිට මදුරු දැලක් භාවිතා කරන්න පුළුවන් කමක් නැහැනේ. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න එවැනි සත්වයින් නිසා ඔවුන්ගේ දෂ්ටනයන් නිසා අපහසුතාවයට පත් වෙනවා වාගේම විවිධ ලෙඩ රෝග ඇති වෙනවා. ඊළඟට මැස්සෝ වගේ සත්තු නිසා මොකද වෙන්නේ? අපිරිසිදු භාවයේ වර්ධනය වෙනවා, පිළිකුල් ස්වභාවයේ වර්ධනය වෙනවා. එතකොට ඒ දේවල් හිත සමාධිගත වෙන්න මොකද වෙන්නේ? බාධාවක් බවට පත් වෙනවා. අන්න ඒක නිසා ඒවා දුරු වෙන්නට ඕනේ. ඒ වගේම සුලං ආදී කොට ඇති දේවල් නිතර ඒ වයින් බාධා වෙන පරිසරයක් නොවිය යුතුයි. හේතුව තමයි ඒ දේවල් නිසා ඇතිවෙන අපහසුතා ආදී කොට ඇති කරුණු කාරණා නිසා මොකද වෙන්නට ඕනේ? මධ්‍යස්ථ ස්වභාවයක් ඒ තුළ දකින්න ලැබෙනවා නම් බොහොම හොඳයි. ඒ වගේම තමා නයිපලොන් ආදී සත්වයින්ගෙන් හානි නොවිය යුතුයි. නිතර එවැනි සත්වයෝ වාසය කරන ස්ථානයක් නම් ජීවිතය පිළිබඳව තමන්ට විවිධ විතර්කයන් නැති වෙන්නට පුළුවන් ජීවිත ආසාව පිළිබඳව පින්වත්නි. අන්න එතකොට බයින් නිතර කල් ගත කරනවා. පරයන්කයට බැසගත්තත් අනේ මේ බඩගාගෙන යන සත්තුන්ගෙන් අනිකොත් සත්තුන්ගෙන් තමන්ගේ ජීවිතයට හානි වේවි කියලා ඉවරලා මොකද කරන්නේ? යම් කිසි කෙනෙකුගේ සමාධිය නොපුරුදු කෙනෙකුගේ භාවනාව නොපුරුදු කෙනෙකුගේ මනසට ආධුනිකයෙකුට තමන්ගේ අදහස් විසිරෙන්නට පුළුවන්. හිත වික්ෂිප්ත භාවයට පැමිණෙන්නට පුළුවන්. අන්න ඒ නිසා ආරක්ෂාකාරී පරිසරයක් සොයා ගන්නට කේලිවර වෙලා දේශනා කරනවා. මේ කාරණා අපි ඉදිරියට කෙලස් ප්‍රහාණ ක්‍රම 7 ගැන කතා කරනකොට තවදුරටත් කතා කරනවා. මෙන්න මේ වගේ කාරණායි මෙහෙම කියන්නේ කියලා. නමුත් මෙතන අපි කෙටියෙන් මේ කාරණා සාකච්ඡා කළේ. හතරවෙනි කාරණාව තමා මේ සේනාසනයේ වාසය කරන යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා සාමණේරීන් වහන්සේ කෙනෙක් වේවා ඒ කෙනාට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය බෙහෙත් පිරිකර ආදී කොට ඇති අවශ්‍යතා නිදුකින් රැස් කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නට ඕනේ. දැන් සමහර අවස්ථා තියෙනවා මේ සේනාසන පරිභෝගයේදී බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ පවා විශේෂයෙන් ඔය විනය පිටකයේ මහා වග්ගපාළේ වසූපනායක කන්දකයේ ආදී කොට ඇති කොටස්වල පවා මේ සමහර දුෂ්කරතා නිසා වස් කාලය බෙහෙදනය වුණත් එම ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා අවවාද අනුශාසනා ලබා දීපු යම් කරුණු කාරණා තියෙනවා. එතනදී තමන්ට යැපෙන්න සුදුසු මට්ටමට තමන්ට පරිභෝගයට සුදුසු මට්ටමට සිව්පසය ලැබෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? කායික අපහසුතාදී කරුණු කාරණා නිසා මෙතනදී කියන්නේ සිව්පසයට ලෝභී වෙලා සිව්පසයට ආසා කරලා කටයුතු කරනවා කියන එක නෙමේ. තමන්ගේ බණ භාවනාදී කටයුතු සිද්ධ කරගන්න අවශ්‍ය ප්‍රමාණයට සිව්පස පරිභෝගය ලැබෙන්නේ නැත්නම් අන්න එතකොට සුදුසු ස්ථානයක් කරා ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා ලබා දීලා තියෙනවා. එහෙනම් මෙතන ඒ විදිහටම කියනවා තමන් යම් සේනාසනයක් පරිහරණය කරනකොට තමන්ගේ ශාසන බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට සිව්පස ප්‍රත්‍ය පරිභෝගයන් ලැබෙන්නේ නැත්නම් මොකද කරන්නේ? ඒ සඳහා සුදුසු ස්ථානයක් සුදුසු ආරණ්‍ය සේනාසනයක් නැත්නම් වෙනත් තමන්ට බණ භාවනා කරන ස්ථානයක් තෝරා ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අවසාන කාරණාව පස්වෙනි කාරණාව තමා බහුශ්‍රත වුණා වූ ඒ වාගේම ආගතාගම ධර්මදර විනයදර මාතිකාදර ස්ථවිර භික්ෂුන් වහන්සේලා වාසය කරන හෝ
උන්වහන්සේලාගේ වාසයකට ආසන්න ස්ථානයක් විය යුතුයි. මොකද හේතුව තමා දැන් නවක භික්ෂූන් වහන්සේලා දැන් කොහොමත් අපි දන්නවානේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා වාසය කරනවා නම් උන්වහන්සේලාට ඒ අදාළ දිනයන්හිදී පොහොය කර්ම විචාරීම් ආදී කොට ඇති සිදු කිරීම් ආදී කොට ඇති කටයුතු සඳහා වැඩම කරන්නට සිද්ධ වෙනවා. එතකොට ආධුනික භික්ෂූන් වහන්සේලාට මේ වනගත සේනාසනයක් වගේ දෙයක් පරිහරණය කරනකොට හුදකලාව තනිව වාසය කරනකොට මේ ධර්මය පිළිබඳව වැරදි මතිමතාන්තර ඇති වෙන්න පුළුවන් අවකාශය තියෙනවා. ඒ වගේම සුදුසු අවස්ථාවන්හිදී කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී කොට ඇති ඒ විතර්කයන් ඇති වෙන අවස්ථාවන්හිදී උන්වහන්සේලාට වැඩිහිටි ඒ වගේම බොහෝ අත්දැකීම් ඇති භික්ෂුන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි යම් භික්ෂුවකට ධර්මයේ පිළිබඳව හෝ Taman වඩන්නා වූ භාවනා කර්මස්ථානයේ පිළිබඳව කර්මස්ථාන කියවීම අලුත් කර ගැනීම ආදී කොට ඇති කටයුතු සිද්ධ කර ගන්නට අවශ්‍ය වුණොත් එහෙම නැත්නම් ධර්මයේ පිළිබඳව අවශ්‍ය කාරණාවක් දැනගන්නට අවශ්‍ය වුණොත් සුදුසු ආචාර්යයන් වහන්සේලා, උපාධ්‍යයන් වහන්සේලා, ධර්මදර භික්ෂුන් වහන්සේලා, විනයදර භික්ෂුන් වහන්සේලා, අභිධර්ම පිටකයේ ගැන නැත්නම් මාතිකාදර භික්ෂුන් වහන්සේලා වගේ භික්ෂුන් වහන්සේලා වාසය කරන තැනක් වුණොත් උන්වහන්සේට කෙටි කාලයකින් වැඩම කරලා ඉවර වෙලා ඒ සැක සංකා දුරු කරගෙන නැවතත් Tamanගේ කර්මස්ථාන වර්ධනය කිරීම සඳහා ශාසනික කටයුතු වර්ධනය කර ගැනීම සඳහා ලොකු උපකාරයක් ලැබෙනවා. අන්න ඒක නිසා එවැනි භික්ෂුන් වහන්සේලා ආසන්නයේ වාසය කළ යුතුයි. කාලෙන් කාලෙට Tamanට ධර්මයේ පිළිබඳව ගැටලු ඇති වෙනවා නම් නැත්නම් ධර්මයේ පිළිබඳව දැනගත යුතු ධර්ම කාරණාවන් පිළිබඳව යම් අවශ්‍යතාවයක් ඇති වෙනවා නම් උන්වහන්සේලා ගාවට ගිහිලා ස්වාමීනි මේ ධර්ම කාරණාවේ අර්ථය මොකක්ද? මේ ධර්ම කාරණාවේ අනර්ථය මොකක්ද? මෙම ධර්ම කාරණාවේ ධර්ම විරෝධී තැන් තියෙනවද? විනය විරෝධී තැන් තියෙනවද? මේ ආදී වශයෙන් මග මොකක්ද? නොමග මොකක්ද? මේ ආදී වශයෙන් උන්වහන්සේලාගෙන් අහලා දැනගන්නට පුළුවන් වෙන්නට ඕනේ. අන්න ඒක නිසා ඒ තුළින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්ම රත්නය පිළිබඳව සංඝ රත්නය පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳව ආදී කොට ඇති ඒ කරුණු කාරණාවන් පිළිබඳව සැක සංකා දුරු වෙලා ඒ අදාළ භික්ෂුන් වහන්සේට මනා වූ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් අවබෝධ කරගත යුතු ආකාරයෙන් ධර්මයේ පිළිබඳව අවබෝධ කරගෙන කටයුතු කරන්නට පහසුකම් සැලසෙනවා. අන්න ඒක නිසා මේ කාරණා පහ සේනාසන සම්පත්තිය යටතේදී යම් සෙනසුනක් තෝරා ගන්නු ලබන යෝගාවචරයෙක් ඉන්නවද භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවද ඔවුන් විසින් සැලකිය යුතු කාරණාවන් බවට පත් වෙනවා. මීට අමතරව විනය පිටකේ භික්ඛුණී විභංගයේදී විශේෂයෙන් භික්ෂුණීන් වහන්සේ කෙනෙක් යම් සෙනසුනක් පරිභෝග කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම් සෙනසුනක වාසය කරන්න බලාපොරොත්තු වෙනවා නම් උන්වහන්සේලාට මීට අමතරව විශාල වූ ධර්මපරියායක් විනය ශික්ෂාපද රාශියක් සේනාසනයක් පරිභෝගයේදී නැත්නම් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කාරණා පිළිබඳව සාකච්ඡා කරලා තිනවා විනය පිටකේ භික්ඛුණී විභංගයේදී. ඉතින් ඒ කාරණා පිළිබඳව අපි කතා කරන්නට යන්නේ. නමුත් මේ හැමෝටම Tamanට පහසුකම් ලැබෙන ආකාරයෙන් පහසුකම් ඇති ආකාරයෙන් මේ ආකාරයෙන් කරුණු කාරණා සලකලා සුදුසු සෙනසුනක් තෝරාගත යුතුයි කියලා ධර්මයේ තුල දේශනා කරනවා. එතකොට මේ සේනාසනය දැන් අනිපිනිසුතුමා මේ උද්‍යානය හොඳයි කියලා දැකලා ජේත කුමාරයාගේ උද්‍යානය හොඳයි කියලා දැකලා ඉවර වෙලා මේක මිලට ගන්න බලාපොරොත්තු වෙනවනේ. මේක මිලට ගන්න බලාපොරොත්තු වෙනකොට මෙයා මොකද කරන්නේ? ජේත කුමාරයා ගැන තොරතුරු හොයලා බලනවා. තොරතුරු හොයලා බලනකොට මේ අනිපිනිසුතුමා දැනගන්නවා මෙයා මුදල් වලට හරීම කැමතියි කියලා. ඒ නිසා තමන්ගේ සිටු මාලිගාවෙන් රන් කහවණු අරගෙන ඇවිල්ලා එක් කහවණුවක් තවත් කහවණුවකට ස්පර්ශ වන ආකාරයෙන් මේ උද්‍යානයේ පොළවේ කහවණු ඇතිරීම සිද්ධ කරනවා. ඉතින් මිනිසුලා දහස් ගාණක් දසදහස් ගාණක් ඇවිල්ලා කරත් වලින් මේ විදිහට රන් කහවණු අරගෙන ඇවිල්ලි ඉවර වෙලා ක්‍රමයෙන් මොකද කරන්නේ මේ උයන පුරාම කහවණු ඇතිරීම සිද්ධ කරනවා. මේ අතරතුර එක්තරා ප්‍රදේශයකට ගමන් කරපු ජේත කුමාරයා තමන්ගේ උද්‍යානයේ සමීපයෙන් ගමන් කරනකොට දකිනවා තමන්ගේ උද්‍යානයේ භූමිය රන්වන් පාටින් බබලනවා. ඉතින් මෙයාට හරි පුදුමයි වෙනදා එහෙම නැහැ. ඇයි මේ අද මගේ මේ උද්‍යාන භූමිය රන්වන් පාටින් බබලන්නේ කියලා
ඒ අසලට ගිහිල්ලා බලනකොට දැනගන්නවා දැක ගන්නවා මිනිස්සු විශාල වශයෙන් කරත්ත අරගෙන ඇවිල්ලා මේ රන් කහවණු අරගෙන බිම පුරා ඇතිරීම සිද්ධ කරනවා. හරීම යුද්ධයක්, හරීම ഘോഷාවක්. ඒ වගේම හැම දිනම බොහොම වෙහෙස මහන්සි වෙලා මේ කටයුතු වල යෙදෙනවා. පස්සේ මේ මිනිස්සුන්ගෙන් අහනවා ඔබ කුමන නම් කරුණක් නිසා මගේ උද්‍යානයේ මේ විදිහට රන් කහවණු අතුරනවද කියලා. ඒතකොට කියනවා ස්වාමීනි අපිට අණ දුන්නේ අනේපිණු සිටුතුමා. ඔබ වහන්සේ උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරලා කරුණාකාරණා දැනගන්න එක බොහොම හොඳයි කියලා මිනිස්සු කියනවා. ඊට පස්සේ ගිහිල්ලා අනේපිණු සිටුතුමාට කතා කරනවා. කතා කරාම අනේපිණු සිටුතුමා යෝජනා කරනවා මම බුදුරජාණන් වහන්සේට සේනාසනයක් සකස් කිරීම සඳහා විහාර කර්මාන්තයක් සිදු කිරීම සඳහා අදහසකින් කටයුතු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට වඩාත් දුර නොවූ වඩාත් ළඟ නොවූ භූමි භාගයක් හැටියට ඔබගේ උද්‍යානය මම දැක්කා. ඔබ මුදල් වලට හරි කැමති. ඒක නිසා මම දැන් කෝටි ගණන් මේ කහවණු ගෙන්නලා ඉවර වෙලා මේ භූමිය පුරා රන් කහවණු අතුරලා ඔබට මිල කරලා මේ භූමි භාගය මිලට ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට මෙයා බොහොම සැරපරුෂ ආකාරයෙන් ඔබ කොතරම් මිල මුදල් දුන්නත් මම මේ භූමිය නැත්තම් මේ උද්‍යානය විකුණන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒ තුලින්ම සිටුතුමා දැනගන්නවා මෙයා ධනයට හරි කැමති. ධනයට කැමති නිසා තමයි මේ ප්‍රකාශය සිද්ධ කරන්න කියලා. තව තවත් ජේතු කුමාරයා බලා සිටියදීම උයන පුරා ඇවිද සිටියදීම තමන්ගේ පිරිසත් එක්ක මොකද කරන්නේ මේ අනේපිණු සිටුතුමා රන් කහවණු ඇතිරීම සිද්ධ කරනවා. තොර මේ විදිහට කටයුතු කරනකොට අවසානයේ ඊතා කුඩා භූමි ප්‍රමාණයක රන් කහවණු අතුරන්න තියේදී වටිනාකමින් 18 කෝටියක් රන් කහවණු අතුරා අවසන් වන අවස්ථාව වනකොට මේ ජේතු කුමාරයා අවසානයේ කැමති වෙනවා අනේපිණු සිටුතුමාට මේ භූමි භාගය විකුණන්න. ඉතින් එතනදී අර රන් කහවණු අතුරන ලද ප්‍රදේශයත් තවම හිස්ව තියෙන ප්‍රදේශයත් කියන සියල්ලම මොකද කරන්නේ අරගන්න කියලා ඉවරලා ජේත කුමාරයා විසින් අවසර දෙනවා. ඒ මිල මුදල් ජේත කුමාරයා Tamanගේ මාලිගාවට අරගෙන යනවා. අනේපිණු සිටුතුමා බුදුරජාණන් වහන්සේට විහාර කර්මාන්තයක් කිරීමේ බලාපොරොත්තුවෙන් කහවණු කෝටි 18ක් වියදම් කරලා මේ උද්‍යානය උයන් ප්‍රදේශය ලබා ගැනීම සිද්ධ කරනවා. ඊළඟට විහාර කර්මාන්තය සඳහා කෝටි 18ක ධනස්කන්ධයක් වියදම් කරනවා. ඒ වගේම විහාර පූජා මංගල්‍යය සඳහා 18 කෝටියක ධනස්කන්ධයක් වියදම් කරනවා. මේ විදිහට 54 කෝටියක ධනස්කන්ධයක් වියදම් කරලා දෙවියන්ගේ දිව්‍ය විමානයන්ට සමාන වන ආකාරයෙන් කවුරු හරි දිව්‍ය විමාන දැකලා නැත්නම් ඒ දිව්‍ය විමාන දැක බලාගත්තා වූ ආකාරයට සමාන ආකාරයෙන් මහේසාක්‍ය ස්වභාවයෙන් ජේතවනාරාමයේ කියන විහාරස්ථානයේ සිද්ධ කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව පසුව පූජා කිරීම සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ කාරණා ටික තමා අනාථපිණ්ඩිකාසාරාමයේ කියනකොට සේනාසන සම්පත්තියත් එක්ක අපි මූලික වශයෙන් දැනගන්නට ඕනේ. අනතුරුව තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවායේ තදෝච කියන මේ pāli පාඨය ධර්මයේ තුල දේශනා කරනවා. අපි පළවෙනි ධර්ම දේශනාවේදී මේ පිළිබඳව දීර්ඝව කතා කරා. ඇයි මෙහෙම විවහාරයක් කරන්න කියලා. නමුත් කෙටියෙන් ඒ පිළිබඳව දැනගත යුතු කාරණා සාකච්ඡා කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ පාඨය පිළිබඳව දීර්ඝව දැනගන්න අවශ්‍ය කෙනෙක් ඇයි එහෙම දේශනා කරන්නේ? අසරක්ත ඥානය ඒ තුල දේශනා වෙන්නේ කොහොමද? අසරක්ත භාවය පැනවෙන්නේ කොහොමද? බුදුවරුන් මනාව ධර්මයේ දේශනා කරන්නේ කොහොමද? සකසා සපුරා ධර්මයේ දේශනා කරන්නේ කොහොමද? භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ වැඩ සිටින්නේ කොහොමද? ධර්ම ශ්‍රවණයට එළඹෙන්නේ කොහොමද? මූල කර්මස්ථාන වඩන්නේ කොහොමද? මේ වගේ කරුණු කාරණා පිළිබඳව අපි දීර්ඝව කතා කළා. ඉතින් මේ පිළිබඳව දැන ගැනීම සඳහා මේ සබ්බාසව සූත්‍රයේම පළවෙනි දේශනාව නැත්නම් පළවෙනි කොටස ශ්‍රවණය කරන්නට කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එතකොට තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි අනතුරුව බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. එතකොට මෙහෙම භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්න මූලික කරුණු 7ක් හේතු වෙනවා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. එකක් තමයි සිව්වණක් පිරිස අතුරින් භික්ෂුන් වහන්සේලා ප්‍රධාන වන බැවින්
මහණෙනි කියලා ආමන්ත්‍රණය කරනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිව්වණක් පිරිස අතරින් භික්ෂුන් වහන්සේලාම විශේෂ වන බැවින් මොකද කරන්නේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරනවා. දෙවැනි කාරණාව තමයි මූල කර්මස්ථාන වර්ධනය කරමින් සිටින භික්ෂුන් වහන්සේලාට එම කර්මස්ථානයන්ගෙන් අත මිදීලා ධර්ම දේශනාව සඳහා සිහි එළවා ගැනීම සඳහා නැත්නම් Tamanගේ සිත් සතන් යොමු කර ගැනීම සඳහා අවධානය ලබා ගැනීම සඳහා පරිසරය සකස් කරන්න. තුන්වෙනි කාරණාව තමයි ධර්ම කතාවක් සිද්ධ කරමින් නැත්නම් ධාර්මික වූ කතාවක කමඨහන් පිළිබඳව හෝ ධර්ම දේශනාවක් පිළිබඳව හෝ බුදු ගුණ ආදී කොට ඇති කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරමින් සිටින යම් භික්ෂුන් වහන්සේලා සමූහයක් සිටිනවා නම් ඔවුන්ගේ එම කතාව අඩාල කරලා ධර්ම දේශනාව සඳහා අවධානය ලබා ගැනීමට කියන කාරණාව. හතරවෙනි කාරණාව තමයි යම්කිසි කෙනෙක් පෘථග්ජන භාවයේ නිසා යම්කිසි කෙනෙක් සිහි මුලාවෙන් කටයුතු කරනවා නම් සිහි මුලාව වෙනත් අරමුණු ආවර්ජනය කරනවා නම් ඔවුන්ගේ සිහි මුලා ගතිය දුරු කරලා සති සම්ප්‍රජානයෙන් යුතුව ධර්ම දේශනාව සඳහා යොමු කර ගැනීම සඳහා ඒ වාගේම ධර්ම ගරුත්වයේ සඳහා 6 වෙනි එක ශාස්ත්‍රෝග ගරුත්වයේ සඳහා 7 වෙනි එක ධර්මාවබෝධයට සුදුසු පරිසරය සකස් කිරීම සඳහා කියන මේ කාරණා 7 බුදුරජාණන් වහන්සේ විසින් මහණෙනි කියලා ආමන්ත්‍රණය කිරීම තුළ තිබෙනවා. දැන් අපි උනත් පින්වත්නි ධර්ම දේශනාවක් ආරම්භ කරනකොට එකපාර දේශනාව ආරම්භ කරන්නේ නැහනේ. පින්වත්නි කියලා ආමන්ත්‍රණය කරනවානේ. එතකොට ඒ ආමන්ත්‍රණය කිරීමෙත් මේ කාරණා 7ම තියෙනවා. මේ කාරණා 7 ඒ විදිහටම බලාපොරොත්තු වෙනවා. අනතුරුව දේශනා කරනවා භික්ෂු කියන නැත්නම් භික්ඛු කියන නම අර්ථකථනය කරනවා. දැන් විනය පිටකේ අපි පරාජිකා පාළියට ගියාම සමන්තපාසාදික අටුවාවේ අපිට හම්බ වෙනවා භික්ඛු කියන පදය ආකාර 13කින් අර්ථකථනය කරලා තියෙනවා. ඉතින් අපි අර්ථ 13ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර්ථ කිහිපයක් පමණක් අරගෙන මෙතන ඔබට ඒ පිළිබඳව කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. තොර මෙතන භික්ඛු කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ තමයි එතනදී ගම්මේ වෙන්නේ. එහෙම නැත්නම් ආමන්ත්‍රණය කරන්නේ. එතකොට මොන වගේ කාරණාවක් නිසා මෙතනදී තමන්ගේ ශ්‍රාවකයන් අතර පැවිදි භික්ෂුන් වහන්සේලාට භික්ෂුව කියලා විවහාර කරනවාද කියලා අටුවාචාර්යෝත්තමයන් වහන්සේලා විසින් දේශනා කරනවා. ඒ තමා භික්ෂාව අපේක්ෂාවෙන් නිවසින් නිවසට වැඩම කරන නිසා භික්ෂුව කියලා කියනවා. දැන් යාචකයාත් භික්ෂුවත් අතර තියෙන වෙනසක් තියෙනවානේ. යාචකයාත් ආහාර බලාපොරොත්තුවෙන් ගෙන්ගෙට යනවා. පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරන භික්ෂුන් වහන්සේත් ආහාර බලාපොරොත්තුවෙන් නිවසින් නිවසට යනවා. නමුත් යාචකයා කිසිම අවස්ථාවක එම ආහාරය වළඳලා නිවන් සම්පත් ළඟා කර ගැනීම සඳහා කියන බලාපොරොත්තුව මූලික කරගෙන ශාසනික ප්‍රතිපදාවක් තුළ සංවර වෙන පිරිසක් නෙවෙයි. ඔවුන් නිරන්තරයෙන් කෙලෙස් බාහුල්‍ය භාවයෙන් යුක්තව කටයුතු කරන පිරිසක්. ඔවුන්ට නිවන පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ නිසා යාචකයා හැමතිස්සෙම Tamanගේ හුදෙක් කායික යැපීම මූලික කරගෙන නිවන හෝ ප්‍රතිපදාවක් අරමුණු නොකරමින් ගෙන්ගෙට ගමන් කිරීම සිද්ධ කරයි. නමුත් භික්ෂුව තමන්ගේ ශාසනික වත්පිළිවෙත් ඉෂ්ට කිරීම සඳහා තමන්ගේ කය පවත්වා ගැනීමේ පහසුව සඳහා ආහාර බලාපොරොත්තුවෙන් නිවන අරමුණු කරගෙන තමා නැත්නම් ධ්‍යාන මාර්ගඵල ආදී උත්තරීතර මනුෂ්‍ය ධර්ම බලාපොරොත්තුවෙන් තමා භික්ෂුන් වහන්සේ ගෙන්ගෙට වැඩම කරන්නේ. අන්න ඒක නිසා තමන්ගේ ශාසනික වත්පිළිවෙත් මෙලෝ දියුණුව පරලොව දියුණුව නිවන් සුවය බලාපොරොත්තුවෙන් ශාසනික ක්‍රියාවන්හි යෙදීමේ බලාපොරොත්තුවෙන් පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන නිසා භික්ෂුව කියන නම භාවිතා කරනවා. ඊළඟට කුඩා කොටස් වලට අනු කුඩා කොටස් වලට නැත්තම් සුදුසු ආකාරයෙන් කපා සකස් කරන ලද කොටස් කරන ලද චීවර දරන නිසා වස්ත්‍ර දරන නිසා මොකද කරන්නේ භික්ෂුව කියලා කියනවා. භින්න පට චීවර ධාරේති භික්ඛු කියලා පාලි භාෂාවෙන් පාලි පාඨමය වශයෙන් මේ කාරණාව දේශනා කරනවා. කොටස් කරලා කඩ කපන ලද සිවුරු ආදී කොට ඇති පිරිකර දරන නිසා භික්ෂුව කියලා කියනවා. ඊළඟට සසරෙහි බිය දක්නා නිසා භික්ෂුව කියලා කියනවා. හරිද? එහෙනම් ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී කොට ඇති මේ සාංශාරික දුක් දුම්නස් වලින් මිදීමේ අත මිදීමේ නිවන සාක්ෂාත් කිරීමේ බලාපොරොත්තුවෙන් යුක්තව
කටයුතු කරන නිසා භික්ෂුව කියලා කියනවා. ඉතින් පරාජිකා පාළියේ සමන්තපාසාදික අටුවාවේ පරාජිකා ශික්ෂාපදයේ යටතේ පළමු ශික්ෂාපදයේ යටතේ භික්ෂුව කියන පදේ ආකාර 13කට විග්‍රහ කරලා තියෙනවා. මේ වගේ ආකාර 13කට අර්ථකථන 13ක් ඔස්සේ නාමකරණය කරලා තිනවා බික්කු කියන පදය. ඉතින් වැඩිපුර අධ්‍යයනය කරන පින්වතුන් සමන්තපාසාදික අටුවාව ඔස්සේ ඒ වගේම පරාජිකා පාළිය පළවෙනි ශික්ෂාපදයේ යටතේ පදගතාර්ථ අර්ථ සපයනකොට පෙළෙහිම භික්ෂුව කියන වචනේ තවදුරටත් අර්ථකථනය කරනවා. ඉතින් ඒ ස්ථානයන් පිළිබඳව අවධානය යොමු කරන්නට කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඊට පස්සේ බදන්තේති කෝතේ බික්කු භගවතෝ පච්චස්සෝසෝ බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරාට පස්සේ අර සියලු භික්ෂුන් වහන්සේලා එසේය ස්වාමීනි එසේය භාග්‍යවතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට මොකද කරන්නේ පිළිතුරු දෙනවා. අනතුරුව තමා බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කරපු සබ්බාසව සංවර පරියායම් වූ භික්කවේ දේසිස්සාමි කියන පාඩයෙන් ධර්ම දේශනාව මුලින්ම ආරම්භ කරන්නේ. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? සබ්බාසව සංවර පරියායම් වූ භික්කවේ දේසිස්සාමි තංසුනාත සාධුකම් මනසිකරෝත භාසිස්සාමේති. ඒවම් භන්තේති කෝතේ බික්කු භගවතෝ පච්චස්සෝසුම් භගවායේ තදවෝච කියලා මේ දේශනාව සඳහා ආරම්භය සිද්ධ කරනවා. තොර බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරනවා මහණෙනි තොපට සියලු ආශ්‍රව ධර්මයන්ගේ සංවර කාරණාව සඳහා ධර්මයේ දේශනා කරනවා. ඒ අසව් මනාකොට දරාව් ඒ වගේම මනාව මෙනෙහි කරව කේලිවර වෙලා බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරනවා. අනතුරුව භික්ෂුන් වහන්සේලා එසේ භාග්‍යවතුන් වහන්සේ එයා එසේ ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රතිඋත්තර ලබා දීම සිද්ධ කරනවා. මේක තමයි මේ pāli පාඨයේ සරල අර්ථය. එතකොට මෙතනදී මුලින්ම දේශනාව ආරම්භ කරනවා සබ්බාසව සංවර පරියායන් වූ භික්කවේ දේසිස්සාමි කියලා තමයි මේ දේශනාව පටන් ගන්නේ. ඇත්තටම නිදාන වර්ණනාවෙන් පස්සේ මේ සූත්‍ර දේශනාව සබ්බාසව සූත්‍ර දේශනාව හරියටම ආරම්භ කරන්නේ මෙන්න මෙතනින්. සබ්බාසව සංවර පරියායන් වූ භික්කවේ දේසිස්සාමි කියන තැන ඉඳන් තමා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැමිණෙන්නේ. එතෙක් ඒවම් මේ සුතං කියන තැන ඉඳන් මේ සබ්බාසව පරියායම් වූ භික්කවේ දේසිස්සාමි තංසුනාත කියන තැනට වෙනකම් පවතින්නේ නිදාන වර්ණනාව. ඒ කියන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ විසින් මෙම සූත්‍ර දේශනාව කොතනකදී කුමන කාරණාවක් අරඹයා කුමන පුද්ගලයෙක් අරඹයා දේශනා කරන ලද්ද කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ප්‍රශ්න කරාට පස්සේ ඒ සඳහා පිළිතුරු දීම් වශයෙන් බුදුරජාණන් වහන්සේ කවර කාලයක කුමන ස්ථානයක කවර නිදානයක් ආරම්භයා පුද්ගලයෙක් ආරම්භයා මේ සූත්‍රයේ දේශනා කළාද කියන කාරණාවට සපයපු නිදානය තමයි අපි සාකච්ඡා කළේ. එහෙනම් මෙතන ඉඳන් අපි සූත්‍ර දේශනාව ආරම්භ කරනවා. මොකද මේ නිදාන වර්ණනාත් ඉදිරියට අපිට එතකොට නිදාන වර්ණනාව ගැන ඔබට කියා දුන්නාට පස්සේ නැවත කියන්න ඕන නැහැ. අවශ්‍ය තැනක් විතරයි කියන්න වෙන්නේ. ඊළඟට කියා දෙන සූත්‍ර දේශනාවලදී අපිට කෙලින්ම පුළුවන් සබ්බාසව සූත්‍ර දේශනාවේ අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා කෙටියෙන් කියලා අපිට කෙලින්ම සූත්‍ර දේශනාවට පැමිණෙන්නට පුළුවන් නිසා තමයි මේ නිදාන වර්ණනාව සිද්ධ කළේ. එතකොට සබ්බාසව සංවර පරියායම්. හරිද? සබ්බං ආසවං සියලුම ආශ්‍රව ධර්මයෝ සරප්‍රකාරයෙන් සියලුම ආශ්‍රව. ඒ කියන්නේ මේ සසර ගමනක් තුළ සැරිසරන අවිචි මහ නරකාදී ඉඳන් භවග්‍රේ දක්වා සිටින සියලුම ලෝක සත්වයින්ගේ සසරගත සත්වයින්ගේ අනන්ත විශ්වය පුරා වැඩ වාසය කරන නැත්නම් කල්ගත කරන සියලු සත්වයින්ගේ නිවන ආවරණය කරන ඒ වගේම නිවන දුරු කරන නිවන දුරස් කරන නිවනට පැමිණෙන්නට නොදෙන ආශ්‍රව ධර්මයෝ තියෙනවනේ කෙලෙස් ධර්මයෝ තියෙනවනේ නැත්නම් ආශ්‍රව ධර්මයෝ තියෙනවනේ අන්න ඒ සියලු ආශ්‍රව ධර්මයෝ සහ ඒ සියලු ආශ්‍රව ධර්මයන් කෙරෙහි ඒ ආශ්‍රව ධර්මයන්ට උචිත ආකාරයෙන් එහි හඳුනා ගැනීම ඒ වගේම එහි පැවැත්ම එහි ප්‍රහාණය ආදී කොට ඇති කටයුතු පිළිබඳව විශේෂයෙන් ප්‍රහාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවේදී සාකච්ඡා කරනවා. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සියලු ආශ්‍රවයන්
ප්‍රහාණය කරන මාර්ගය දේශනාව ධර්ම ප්‍රතිපදාව මෙහිදී මම ඔබට දේශනා කරනවා කියලා. එතකොට මෙන්න මෙතනදී අපි අවධානය යොමු කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ කවර කාරණාවක් නිමිති කරගෙන මෙම සූත්‍ර දේශනාව දේශනා කළාද කියලා. දැන් පින්වත්නි අපි කවුරුත් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ වාගේම අතීත සීල බුදුරජාණන් වහන්සේලාත් මතු පහළවන සීල බුදුරජාණන් වහන්සේලාත් අලුයම 4 සිට 4:20 දක්වා පවතින කාලපරාසය තුලත් ඒ වගේම සවස 4 සිට 4:20 දක්වා පවතින කාලපරාසය තුලත් උදෑසන කාලයේදී අපි දන්නවා දිනකට 24 කෝටි ලක්ෂ වාරයක් 24 කෝටි ලක්ෂ වාරයක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට දිනකට සමවදිනවා. හොඳට මතක තියාගන්න දිනකට නැත්නම් උදෑසන 4 ඉඳන් 4:20 දක්වා 24 කෝටි ලක්ෂ වාරය නෙවෙයි නැත්නම් සවස 4 ඉඳන් 4:20 දක්වා 24 කෝටි ලක්ෂ වාරය නෙවෙයි. එහෙනම් දිනකට 24 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා නම් මේක හරියටම දෙකට බෙදෙනවා. උදෑසන කාලයට අඩකුත් සවස් කාලයට අඩකුත් වශයෙන්. එතකොට කෝටි 24 දෙකට බෙදුවාම අපිට කෝටි 12ක් හම්බ වෙනවා. ලක්ෂය කියන වාරය දෙකට බෙදුවට පස්සේ 50000ක් හම්බ වෙනවා. එහෙනම් 12 කෝටි 50000 වාරයක් බුදුරජාණන් වහන්සේ උදෑසන 4 සිට 4:20 දක්වා මහා කරුණා සමාපත්තියට සමවදිනවා. සවස 4 සිට 4:20 දක්වා තියෙන විනාඩි 20ක කාලපරාසය තුළ ඒහා සමාන ප්‍රමාණයක් නැවතත් මහා කරුණා සමාපත්තියට සමවැදීම සිද්ධ කරනවා. එතකොට මේ විදිහට මහා කරුණා සමාපත්තියට සමවැදිලා බුදුරජාණන් වහන්සේ බලන්නේ අද දවසේ විනය්‍ය ජනතාව එහෙම නැත්නම් තමන් වහන්සේගේ සනෝකතා ඥානය ඉදිරියේ ධර්මාවබෝධයට පත්වන කෙනෙක් රහත් වන අනාගාමී වන සකදාගාමී වන ඒ වගේම සෝවාන් වෙන පෘථග්ජන භාවයෙන් මිදිලා ආර්ය භාවයට පත්වෙන කල්යාණ පෘථග්ජන භාවයට පත්වෙන පංචශීලයේ සමාදන් වෙන සරණාගමණයට පත්වෙන ධ්‍යාන උපදවන කෙනෙක් රහත් බෝධියක් ප්‍රාර්ථනා කරන අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක බෝධියක් ප්‍රාර්ථනා කරන කෙනෙක් පසේ බුද්ධත්වයක් ප්‍රාර්ථනා කරන කෙනෙක් සම්මා සම්බුද්ධත්වයක් ප්‍රාර්ථනා කරන මේ ආදී කොට ඇති විනයනය කළ යුතු ජනයා කොපමණ ප්‍රමාණයක් අද දවස තුල කුමන දේශනාවක් හමුවෙහි දමනය වෙනවද කියන නැත්නම් විනයනය වෙනවද කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණා සමාපatti ඥාන ජාලයට හසුවීම සිද්ධ වෙන්නේ. ඉතින් මහා කරුණා සමාපatti ඥානය කොහොමත් ෂට් අසාධාරණ ඥානයන් අතර තුලදී විශේෂයෙන් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ පටිසම්භිදා අටුවාවෙත් අතිශය දීර්ඝ ලෙස විග්‍රහ කරලා තියෙනවා. මොකද්ද මේ මහා කරුණා සමාපatti ඥානය කියලා කියන්නේ? ඒ වගේම මහා කරුණා සමාපatti ඥානය බුදුරජාණන් වහන්සේට කවරනම් කරුණු අරබයා උපදිනවද කියන ආකාරය දහස් ගණන් කරුණු කාරණා ගෙනහැර දක්වමින් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ඒ පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි ආරාධනා කරනවා සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ තියෙන පටිසම්භිදා මග්ග ප්‍රකරණයත් ඒ වගේම මෙහි අටුවා ධර්ම ග්‍රන්ථයත් විශේෂයෙන් ෂඩ් අසාධාරණ ඥාන ඔස්සේ මහා කරුණා සමාපatti ඥානය කියන මාතෘකාව ඔස්සේ අටුවා විවරණයන් සමග මොකද කෙලින්ම පෙළ කියවොත් එහෙම සමහර කෙනෙකුට මේක වටහා ගන්න බෑ. මොකද සියුම් අර්ථ මෙතන සපයන්නේ එක් ස්වභාවයකට තවත් ස්වභාවයක් බොහොම සියුම් ආකාරයෙන් බෙදා වෙන් කරලා කරුණෙන් සියුම් දහස් සංඛ්‍යාත අර්ථයන්ගෙන් මේ පරිසම්භිදා මග්ග ප්‍රකරණයේදී අර්ථ විවරණය කරනවා මහා කරුණා සමාපatti ඥානය. ඒ පිළිබඳව වැඩි අවධානයක් ලබා ගන්න එම ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය සඳහා උත්සුක වෙන්න කියලා අපි බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම උදෑසන කාලයේ එදින මේ ලෝකයේ දිහා බලනකොට උන්වහන්සේට ධර්මය අවබෝධ කළ හැකි බොහෝ සිව්වනක් පිරිස හසු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බලනවා ඇයි මගේ මේ
මහා කරුණා සමාපatti දැලට ඥාන සම්පත්තියට මේ සත්වයෝ හසු වුනේ. එතකොට කෙනෙක් සරණාගමණයටපත් වෙනවා, පංචශීලයටපත් වෙනවා, උපාසක භාවයටපත් වෙනවා, උපාසිකා භාවයටපත් වෙනවා, කෙනෙක් සාමණේර සීලයට ඇතුළත් වෙනවා, කෙනෙක් සාමණේරී සීලයට ඇතුළත් වෙනවා, කෙනෙක් උපසම්පදා සීලයට ඇතුළත් වෙනවා. ඊළඟට කෙනෙක් සෝවාන්, සකදාගාමි, අනාගාමි ආදී කොට ඇති මඟඵල නිවන් ලබනවා. මේ ධර්ම දේශනාව අහලා දෙවි දේවතාවුන් වහන්සේලා ධර්මය අවබෝධ කරනවා, බ්‍රහ්මනිකායික දේවතාවෝ ධර්මය අවබෝධ කරනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට සක්සුදක්සේ මනාව උපනංවන ලද, මනාව මදින ලද, පිරිසිදු කරන ලද හරියට ජය සංඛ්‍යයක්සේ එහෙම නැත්නම් හග්ගෙඩියක්සේ මනාව පිරිසිදුව මේ නිවන් මඟ පෙන්වීම සඳහා උපකාරයක් වෙනවා මේ දේශනාව. බොහෝ ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රහාණය පිළිබඳව චතුරාර්ය සත්‍යයෙන් මාර්ග සත්‍යයට අදාළ දේශනාවක් බවට පත් වෙනවා. ඉතින් මේ දේශනා පස්චිම ජනතාවටත් බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මේ ආදී කොට ඇති බොහෝ කාරණා දකින බුදුරජාණන් වහන්සේ එදා තීරණය කරනවා මම අද දවසේදී මේ භික්ෂුන් වහන්සේලාට ධම්සභා මණ්ඩපයේදී මේ සබ්බාසව සූත්‍ර දේශනාව දේශනා කරනවා කියලා. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ මේ සබ්බාසව සූත්‍ර දේශනාව දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේක අවබෝධ කරගන්නකොට අපි මුලින්ම තේරුම් ගන්නට ඕනේ පෙර කිව්ව ආකාරයට ඇයි බුදුරජාණන් වහන්සේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ තමයි සියලු උපක්ලේශයන් දුරු කිරීම සඳහා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන සත්‍ය හතරෙන් මේ ආශ්‍රවයන්ගේ උත්පත්තියත් ආශ්‍රවයන්ගේ ආදීනවයත් ආශ්‍රව ධර්මයෝ ප්‍රහාණය කිරීමත් කියන කාරණා තුන මූලික කරගෙන හොඳට මතක තියාගන්න. මෙතන කාරණා තුනක් බුදුහාමුදුරුවෝ මූලික කරනවා. එකක් ආශ්‍රව ධර්මයන්ගේ උත්පත්තිය. දෙවැන්න තමා ආශ්‍රව ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය. තුන්වැන්න තමා ඒ ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රහාණය කියන මේ කාරණා තුන මතු කිරීම සඳහා සුදුසු පරිසරය සකස් කර ගැනීම සඳහා ඒ වගේම නිවන් මඟ ආශ්‍රව ධර්ම කියන මාතෘකාව මූලික කරගෙන නිවන් මඟ පෙන්වා දීම සඳහාත් මේ දේශනාව උපකාරී වන නිසා අද දවසේ මෙම දේශනාව සිද්ධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා. එතකොට එහි ආශ්‍රව කියලා කියන්නේ මොකක්ද? ආසව එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම කියන්නේ මොකක්ද කියන එක මුලින්ම අවබෝධ කරගන්නට ඕන. ඒ ස්ථානයන් නිමිති කරගෙන පහළවන බැවින් නැත්නම් එහි පහළවනවා, එසේ පහළවන බැවින් ආශ්‍රව ධර්ම කියලා අටුවාචාර්ය උත්තමයන් වහන්සේලා විසින් දේශනා කරලා තියෙනවා. එතකොට ඒ ස්ථානයන් ඒ ద్వාරයන් මූලික කරගෙන පහළවන බැවින් ආශ්‍රව ධර්මයෝ කියලා කියනවා කියලා එක අර්ථකථනයක් අටුවාචාර්ය උත්තමයන් වහන්සේලා සපයනවා. මොනවාද මේ ඒ ස්ථාන? ඒ තමා ద్వාරයෝ. අපි දන්නවා මූලික වශයෙන් ద్వාර 6ක් තියෙනවා, ෂඩ් ద్వාරයක් තියෙනවා. ඒ තමා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එහෙනම් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ద్వාරයන්ගෙන් ඒ ආරම්මණයන්ට අනුරූපීව අයෝනිසෝ මනසිකාරය නිමිති කරගෙන උපදවා ගන්නා ඕ කෙලෙස් ඉපදවීමට සුදුසු, කෙලෙස් ඉපදවීමට ශක්තිය ඇති ඒ ආරම්මණයන් මූලික කරගෙන ආශ්‍රව ධර්ම ඇති වෙන නිසා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ditthාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම හතර හෝ හතරෙන් යමක් කිහිපයක් හෝ සියල්ල හෝ නැත්නම් එකක් හෝ පහළ වන නිසා අපි ඉදිරියට ඒ මොනවාද කියලා කතා කරනවා. ආශ්‍රව ධර්ම හතර පිළිබඳව පහළ වන නිසා, පහළ කරන නිසා ඇසෙන් රූප දැකලා, වර්ණ රූපය දැකලා, කනට වර්ණ ශබ්ද රූපය ගෝචර වීම නිසා, නාසයට ගඳ සුවඳ ගෝචර වීම නිසා, දිවට තිත්ත රස ආදී වශයෙන් අරමුණු වීම නිසා, කයට සැප ආදී වශයෙන් ස්පර්ශයන් අරමුණු වීම නිසා, සිතට ආරම්මන වශයෙන් අරමුණු හට ගැනීම නිසා කියන ඒ ద్వාරයෙන් ඒ අරමුණු ඉපැත්ම නිසා, ඇතුළු වීම නිසා
ඒ ඔස්සේ අයෝනිසෝ මනසිකාරය නිමිති කරගෙන හොඳට මතක තියාගන්න මේ ඇස කන නාසාදී ඉන්ද්‍රයන්ගෙන් ආරම්මන ගෝචර වුණාට ආපාගත වුණාට යම් චිත්තසංතානයක සසර ගමන තුල පුරුදු අපි ඉදිරියට ඒව කතා කරනවා තව විස්තර සහිතව හොඳින් පුරුදු පුහුණු කරන ලද චිත්තසංතානයක යෝනිසෝ මනසිකාරයේ දෙන අවස්ථාවල ආශ්‍රව ධර්මයෝ යටපත් වෙනවා. ප්‍රහීන වෙන්නේ නැහැ එකවරම ආශ්‍රව ධර්මයෝ යටපත් වීම සිද්ධ වෙන එක. නේ ආශ්‍රව ධර්මයන්ට නැගී එන්න තියෙන අවස්ථාව දුරු කරලා තියෙනවා මේ අවස්ථාවේදී. නමුත් ආශ්‍රව ධර්මයෝ එම අවස්ථාව වන විට සහ මුලින් ප්‍රහාණය කරලා නැහැ. නැවත එම චිත්තසංතානයේ කිසිම දවසක නූපදින ආකාරයෙන් සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය කරලා නැහැ. නමුත් අර යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය නිමිති කරගෙන අයෝනිසෝ මනසිකාරයේ හේතු කොටගෙන උපදින්නා වූ ඉපදීමට හේතු තිබෙන්නා වූ පරිසරයේ තිබෙන්නා වූ ඒ ආශ්‍රව ධර්මෝ සතර ආශ්‍රව ධර්මයන්ගෙන් ඒ ආශ්‍රව ධර්මයෝ යටපත් කරලීම සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අන්න ඒ නිසා දැන් එකයි මං කිව්වේ ආශ්‍රව ධර්මයන්ගේ උත්පත්තිය පෙන්නනවා මෙතන. ආශ්‍රව ධර්මයන්ගේ ආදීනව නැත්තම් ක්‍රියාකාරීත්වය පෙන්නනවා. ආකාර හතකින් ඒ ආශ්‍රව ධර්මයෝ ප්‍රහාණය වන ආකාරය මේ සබ්බාසව සූත්‍රයේදී දක්වලා තියෙනවා. තේරුණාද? එහෙනම් මෙතනදී පළවෙනි අර්ථය දෙනවා යමක් කරන කොටගෙන යමක් උපකාරී කරගෙන එහි පහළවන බැවින් අසකනාසාදී ඉන්ද්‍රයන්ගෙන් නැත්නම් ద్వාරයන්ගෙන් ගෝචර වන ආරම්මණයන් නිමිති කරගෙන පහළවන බැවින් අයෝනිසෝමනසිකාරය නිසා ආශ්‍රව ධර්මයන් පහළ කරන බැවින් ඒ ධර්මයන්ට ආශ්‍රවයෝ කියලා අර්ථකථනය කර. මෙතනදී මේ පෘථග්ජන භූමියේ සිටින සත්වයාගේ සිට ගෝත්‍ර භූ සිත දක්වා ගෝත්‍ර භූ ඥානය දක්වා සිටින සත්වයින් තුල මේ ආශ්‍රව ධර්මයෝ අවීචි මහා නරකාදියේ සිට භවාග්‍රය දක්වාම පහළවීම සිද්ධ වෙනවා. මොකද ගෝත්‍ර භූ ඥානයෙන් පස්සේ ආර්ය මාර්ගයට පිවිසීම සිද්ධ වෙනවනේ පින්වත්නි. ඒ නිසා මේ අනතුරුව ආර්ය මාර්ගයට පිවිසීම සිද්ධ වෙන නිසා මාර්ගසිත ඉපදවීම සිද්ධ කරන නිසා එම අවස්ථාව දක්වා ගෝත්‍ර භූ සිතේ පහළවීම කියන අවස්ථාව දක්වා පවතින සසරගත සියලුම සත්වයින්ට මේ ආශ්‍රව ධර්මයන්ගේ ඉපැත්ම සිද්ධ වෙනවා. එතකොට අපි මේ දක්වා සබ්බාසව සංවරපරයය උබිකවේ දේසිසා කියන පාඩේ යටතේ ආශ්‍රව ධර්ම කියන්නේ මොනවාද? එහි එක අර්ථයක් අරගෙන කුමන නම් සත්ව කොටාසයකට මෙම ආශ්‍රව ධර්මයන්ගේ පහළවීම සිද්ධ වෙනවද කියන කරුණුකාරණා අද දවසේදී අධ්‍යයනය කරන්නට යෙදුණා. ඉතින් අපි ආශ්‍රව ධර්ම කියන අර්ථය තවදුරටත් විග්‍රහ කරලා ඊට පස්සේ ඒ ආශ්‍රව ධර්මයන් සඳහා ත්‍රිපිටකයේ තුල අර්ථකථනය කරලා දීලා තියෙන කොහොමද ඒ වාගේම ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රභේද කොහොමද දේශනා කරලා තියෙන කියන කරුණුකාරණා ඉදිරි ධර්ම දේශනාවන්හිදී දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේත් සබ්බාසව සූත්‍රය ඇසුරු කරගෙන හතරවන ධර්ම දේශනාව සිද්ධ කරේ. ඉතින් මේ දේශනාව දේශනා කිරීමෙන් ජනිත වුණා වූ සීල කුසල ධර්මයෝ ශ්‍රවණය කිරීමෙන් ජනිත වුණා වූ සීල කුසල ධර්මයෝ ප්‍රථමයෙන්ම ඔබ අප නමින් මේ පරිලෝක ගියා වූ සියලු දෙනාටමත් ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් වේවා. ඔවුන්වහන්සේලාගේ පාරමිතා ගුණාංගයෝ පරිපූර්ණත්වයට පත් කරගනිත්වා. නෑදෑ හිත මිත්‍රාදී යම් කිසි කෙනෙක් සාංශාරික ගමන තුල අභව්‍ය ස්ථානයක උත්පත්තිය ලබා සිටිනා ඒයින් අත මිදෙත්වා. පරම මෛත්‍රී චේතනා ඇත්තන් බවට පත්වෙත්වා සසර සෝපත් කරගනිත්වා. ඒ වගේම මෙලොවත් පරලොවත් සාර්ථක කරගෙන පාරමිතා ගුණාංගයෝ මනාව සම්පූර්ණ කරගෙන ධර්ම ප්‍රතිපදාවන් මනාව සම්පූර්ණ කරගෙන සැප ප්‍රතිපදාවෙන් වහවහ නිවන් සුවේ සතහා මෙම දේශනාව එක හා සමානව හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං වුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.